guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් මම අද සුපුරුදු විදිහටම ඔයගලන්ට අරගෙන ආවා රසම රස අච්චාරුවක් වගේම රසම රස චට්නි එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් අද මම ඔයගලන්ට චට්නිය සහ අච්චාරුව හදන්න යන්නේ මෙන්න මේ රසම රස වෙරළු වලින්. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. වෙරළු චට්නිය හදන්න අපිට ඕන කරනවා හොඳට පැහිච්ච වෙරළු. ඒ වගේම වෙරළු අච්චාරුව මම අද හදන්නේ ඉදිච්ච වෙරළු වලින්. ඉතින් අපි මුලින්ම දැන් හදන්නේ වෙරළු චට්නිය නිසා අපි දැන් අමු වෙරළු ටිකක් හොඳට පැහිච්ච අමු වෙරළු ටිකක් තමයි මේ කඩාගන්නේ. කඩාගෙන ආපු වෙරළු ටික අපි මුලින්ම හොඳට හොද ගන්න ඕනේ. වෙරළු ගෙඩි වල නැටි අයින් කරලා අපි එහෙනම් වෙරළු ටික දැන් හොඳට හොදගමු. ඊට පස්සේ අපිට වෙරළු චට්නිය හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විදිහට සුදු ලූණු, ඉඟුරු, සතු ලූණු, ඊට පස්සේ කරාබු නැටි එනසාල්, කුරුඳු පොතු කැබැල්ලක්, ලුණු, ගම්බිරිස්, ලුණු කුඩු, සීනි, විනාගිරි අත්‍යවශ්‍යයි. ඒ වගේම මිරිස් කුඩු. මෙන්න මේ දේවල් ටික අපිට අවශ්‍ය වෙනවා වෙරළු චට්නිය හදාගන්න. පසුව අපි කරගන්න ඕනේ අපි සෝදගත්ත වෙරළු ගෙඩි ටික අපි මෙන්න මේ විදිහට වෙරළු මද ටික කපලා අයින් කරගෙන වෙරළු ඇටය අපි අයින් කරගන්න ඕනේ වෙරළු ගෙඩියෙන්. මොකද චට්නියට අපි වෙරළු ඇට භාවිත කරන්නේ නැහැ. කැමති අයට වෙරළු ඇට ගන්නත් පුළුවන්. ඒ වුණාට චට්නියකට සාමාන්‍යයෙන් වෙරළු ඇට භාවිත කරන්නේ නැහැ. වෙරළු ටික මේ විදිහට කපා ගත්තට පස්සේ අපි අරගත්ත කුළුබඩු, ඒ කියන්නේ සුදු ලූණු, රතු ලූණු, ඉඟුරු, කරුඳු කුඩු, එනසාල්, කරාඹු නැටි මෙන්න මේ ටික අපි හොඳට කොටා ගන්න ඕනේ. ඕගොල්ලෝ ගන්නේ ගම්බිරිස් කැට නම් ඕගොල්ලෝ ඒ ගම්බිරිස් ටිකත් ඊටම සියුම් වෙන්න කොටා ගන්න ඕනේ. පසුව අපි ලිපේ තබා ගන්න පුළුවන් මැටි ඇතිලියක් හෝ මේ වගේ non stick pan එකක් වගේ අරගෙන ඕගොල්ලන්ට පුළුවන් වතුර ටිකක් දාන්න. මෙන්න මේ විදිහට වෙරළු ටික මදක් වැහෙන තරමට වෙනකම් වතුර ගොඩාක් වැඩි කරගන්නත් එපා. අපි වෙරළු චට්නිය එවලෙම භාවිත නොකර කල් තබා ගන්නව නම් අපි මෙන්න මේ විදිහට බෝතල් ජීවාණුහරණය කරගන්න ඕනේ. ඉතින් චට්නිය දාලා තියන්න මේ වගේ වීදුරු බෝතල් අරගෙන ඒවා අපි නටන උණු වතුරේ විනාඩි 20ක් තම්බලා බෝතල් ටික ජීවාණුහරණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මාස 2ක් පමණ කාලයක් මෙම චට්නිය කල් තබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර කොටාගත්ත කුළුබඩු මිශ්‍රණය තියෙනවනේ. ඒ ටික මෙන්න මේ වගේ පිරිසිදු රෙදි කැබැල්ලකට තියලා අපි පොට්ටනියක් සාදා ගන්නවා. අපි චට්නියකට එකතු කරන්නේ මෙන්න මේ හදාගත්ත පොට්ටනිය. ඉතින් අපි කෑලි වශයෙන් මේ කුළුබඩු යොදන්නේ නැහැ. මෙහිම පොට්ටනියක් හදලා තමයි චට්නියකට පස්සලා තියන්නේ. ඊට පස්සේ මේකේ තියෙන යුෂ ටික චට්නියකට උරා ගත්තට පස්සේ අපි මේ පොට්ටනිය චට්නියෙන් අයින් කරලා දානවා. මෙන්න මේ තරම් වෙනකන්වත් අපි හොඳට වෙරළු ටික තඹ ගන්න ඕනේ. වෙරළු ටික තැම්බෙන තරමට තමයි අපේ චට්නිය රස වෙන්නේ. අපි දැන් චට්නියට එකතු කරන්නේ මිරිස් කුඩු, ලුණු සහ සීනි. තමන්ගේ රස අනුව මිරිස් වගේ දේවල් එකතු කරගන්න. මොකද ගොඩාක් සැර කන්න කැමති කෙනෙක් මිරිස් ටිකක් වැඩිපුර දාගන්න.
දැන් අපි අපේ චට්නි එකට අපි හදාගත්ත කුළුබඩු පොට්ටනිය එකතු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පොට්ටනියේ තියෙන රසකාරක කියන්නේ රසයන් ටික ස්වභාවික රසයන් ටික චට්නියට එකතු වෙන විදිහට අපි පොට්ටනිය චුට්ටක් හැන්දක් ආධාරයෙන් පොඩි කරලා අපි ඒ යුෂ ටික චට්නි එකට ලබා ගන්න ඕනේ. දැන් විනාඩි 30කට 25කට විතර පස්සේ ඔන්න අපි තියාගත්ත බෝතල් ටික හොඳට නටන වතුරේ තැම්බෙන ගමන් තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳට වතුරේ තැම්බුනහම අපිට මේ ටික එළියට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ තියෙන අපි හදාගත්ත චට්නිය ඕගොල්ලෝ ගෙදරදීම මේ විදිහට රසම රසට චට්නිය හදන්න. ඉතින් කල් තියාගෙන පිටරට ඉන්න ඕගොල්ලන්ගේ නෑ දෑයකට උනත් යවන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ වෙරළු අච්චාරුව හදාගන්න විදිය. ඉතින් මේකට අපි හොඳට ඉදිච්ච වෙරළු අරගෙන ඒ වෙරළු ටික අතේ පොඩි කරගන්න. එහෙමත් නැතිනම් වංගෙඩියක දාලා කොටා ගන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ කියන්න එපා නේ ග්ලව්ස් දාලත් නැහැ අතෙන් යනන්නේ එහෙම කියලා. මේක හදන්නේ තමන් කන්න නිසා තමන්ගේ අතේ පිරිසිදුකම ගැන තමන් දැනගන්න ඕනේ. ඉතින් ඒක හින්දා තමන්ගේ පරිපෝෂණය නිසා තමන්ට කැමති විදියකට ඉතින් හදාගන්න පුළුවන්. ඉතින් අපි ඒකට එකතු කරගන්නවා සීනි ලුණු ඒ වගේම මිරිස් කුඩු ගාම්බිරිස් කුඩු. ඉතින් ඒවා තමන්ගේ රස අනුව දාගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන ඉදිච්ච වෙරළු වලින් රසම රස අච්චාරුවක් හදාගෙන ඔයගලන්ට කන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් රහයි. චූටි ළමයින්ට වුණත් මිරිස් පොඩ්ඩක් අඩු කරලා හදලා දුන්නොත් ඒගොල්ලෝ තාමත් ආසාවෙන් මේක කන්න ගනී. එහෙනම් වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.